නේ මම මේ කියන්නේ හොඳට අහගන්න Yes. ඈ Okay. ඔයාගේ මේ වචන තියෙනවා ඔයාට දැන් මම ඔයා වචන නැතුව හිර වෙච්ච අවස්ථාවල මම මොනවා හරි වචනයක් කිව්වහම අර ටක් ගාලා ආයි වචනේ තමයි දෙන්න හරියන්නේ මගේ ටක් ගාලා ඒක මගේ ඔළුවට ආවේ නෑ නේ කියලාත් ඔයාට තේරෙනවා හරිද හැබැයි දැන් ඔයාගෙන් මොන හරි ඔහොම දෙයක් ඇහුවහම ඔයාගේ ඔළුව ටිකක් ස්කැටර්ඩ් වෙලා තියෙන්නේ නිකන් විසිරීලා තියෙන්නේ කෝකද කියන්නේ කෝකද නොකියන්නේ එතකොට ඔයා මොන හරි එකක් කියන්න හදලා පළවෙනි වාක්‍ය දෙක කිව්ව ගාම ඊට පස්සේ ඔයාලට වෙන දෙයක් හිතෙනවා ඒක එහෙනම් මෙතෙන්ට කියන්න ඕන වගේ හිතෙනවා එතකොට අහගෙන ඉන්න කෙනාට පොඩ්ඩක් මේ හරි පැහැදිලි අයිඩියා එකක් එන්නේ නැහැ හරි ඒක ඔයා හදාගන්න ඕන ඒක දැන් හදාගන්න ඕනේ කියලා මම පොලිසියෙන් වගේ කියලා හරියන්නේ නැහැ හදාගන්න විදිහ කියන්නේ හරිද හදාගන්න විදිහ මම මේ කියන්නේ හරිද දැන්